2026 අවුරුද්දේ අයවැය ගැන කතා කරද්දී අධ්‍යාපනයේටයි සමාජ සුබසාධනයේටයි කොහොමද මුදල් වෙන් කරලා තියෙන්නේ කියලා අපි අද මේ විග්‍රහයෙන් ගැඹුරින්ම හොයලා බලමු. මේක නිකම්ම ඉලක්කම් ගොඩක් නෙවෙයි අපේ අනාගතය තීරණය කරන වැදගත්ම ආයෝජනයන් ගැන කරන කතාබහක්. රුපියල් මිලියන 11,500ක්. ඇත්තටම මේක සුළුපටු ගාණක් 2026 අවුරුද්දේ අයවැය ගැන කතා කරද්දී අධ්‍යාපනයේටයි සමාජ සුබසාධනයේටයි කොහොමද මුදල් වෙන් කරලා තියෙන්නේ කියලා අපි අද මේ විග්‍රහයෙන් ගැඹුරින්ම හොයලා බලමු. මේක නිකම්ම ඉලක්කම් ගොඩක් නෙවෙයි අපේ අනාගතය තීරණය කරන වැදගත්ම ආයෝජනයන් ගැන කරන කතාබහක්. රුපියල් මිලියන 11,500ක්. ඇත්තටම මේක සුළුපටු ගාණක් නෙවෙයි. අද අපි විශ්ලේෂණය කරන්න යන මේ මූල්‍ය කැපකිරීම වල තියෙන දැවන්ත පරිමාණය මේ සංඛ්‍යාවෙන් අපිට එකපාරටම හිතා ගන්න පුළුවන්. මේ තරම් ලොකු මුදලක් වෙන් කරන්නේ මොනවටද කියලා ඔයාලා දැන් කල්පනා කරනවා ඇති. ඊටින් අපි බලමු මේ සල්ලි කොහොමද විවිධ අංශවලට බෙදිලා යන්නේ කියලා. හරි, අපි මුලින්ම කතා කරමු ඍජු මානව සුබසාධනය එහෙමත් නැත්නම් ශිෂ්‍ය දීමනා දෙන. මෙතනදී ප්‍රධාන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අඩු ආදායම්ලාභී පවුල්වල ඉන්න වෛද්‍ය නිර්දේශ ලැබුණු ආබාධිත දරුවන් වෙනුවෙන් දෙන රුපියල් 5000ක මාසික දීමනාව. අනිත් එක තමයි 2025 වසරේ ඉඳන් ක්‍රියාත්මක වෙන අස්වසම වැඩසටහන හරහා සිසුන්ට දෙන රුපියල් 6000ක මාසික දීමනාව. මේ වැඩසටහන් දෙකෙන්ම කරන්නේ එකිනෙකට වෙනස් වුණු හැබැයි අත්‍යවශ්‍යම සමාජ අවශ්‍යතා දෙකකට කෙලින්ම සහනයක් දෙන එකයි. අර මම කලින් කිව්ව ආබාධිත දරුවන්ගේ දීමනාව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම රුපියල් මිලියන 50ක් වෙන් කරලා තියෙනවා. මේක වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබා දෙන, ඒ වගේම සමාජීය ගොඩක්ම අවධානය යොමු වෙන්න ඕන සංවේදී පිරිසකට ලැබෙන ලොකු හයක්. හැබැයි අපි අස්වසම ශිෂ්‍ය දීමනාව දිහා බැලුවොත් ඒකේ පරිමාණය ඊට වඩා ගොඩක් විශාලයි. ඒකට රුපියල් මිලියන 9000ක දැවැන්ත මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ මුළු රටේම ඉන්න විශාල සිසුන් පිරිසකට මේකේ ප්‍රතිලාභ ලැබෙනවා කියන එකයි. දැන් අපි යමු අපේ ඊළඟ ප්‍රධාන මාතෘකාවට. ඒ තමයි ආයතනක සහ යටිතල පහසුකම් වර්ධනය. එහෙමත් නැත්නම් අනාගතය ගොඩනැගීම. තනි පුද්ගලයන්ට දෙන දීමනාවලින් එහාට ගිහින් සමස්ත පද්ධතියම දිහා බැලුවොත් මෙතනදී වෛද්‍ය අධ්‍යාපනයට දීලා තියෙන තැන ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. හිතාගන්න පුළුවන්ද රුපියල් මිලියන 11,000ක් මේ අතිමහත් මුදල වෙන් කර තියෙන්නේ වෛද්‍ය පීඨවල අත්‍යවශ්‍ය විද්‍යාගාර සහ මහාචාර්ය ඒකක දියුණු කරන්න. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රැකගන්න මේ යටිතල පහසුකම් කොච්චර වැදගත්ද කියලා මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. එතකොට මේ බිලියන ගණනක සල්ලි හරියටම යන්නේ කොහෙටද? මේක කොළඹට හරිය එක තැනකට හරි සීමා වෙලා නැහැ. සබරගමුව, මොරටුව, රුහුණ, ඌව වෙල්ලස්ස සහ නැගෙනහිර කියන විශ්වවිද්‍යාල පහටම මේ ආයෝජනය ගලාගෙන යනවා. රටවටේම වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කරන්න පැහැදිලි සැලසුමක් මෙතන තියෙනවා. ඔයාලට මතකද අපි මුලින්ම කතා කරපු අර රුපියල් මිලියන 11,500ක දෙවන්ත මුදල? අන්නේ මුදල යොදවන්නේ විශ්වවිද්‍යාල සහ අනිකුත් උසස් අධ්‍යාපන ආයතනවල පොදු පහසුකම් දියුණු කරන්න වගේම තීරණාත්මක පරිවේෂණ කටයුතු වෙනුවෙන්. අපේ උසස් අධ්‍යාපන පද්ධතිය ගෝලීය මට්ටමට ගේන්න නම් මේ වගේ පරිවේෂණ වලට ආයෝජනය කරන එක අනිවාර්යම වෙන්න ඕන දෙයක්. හරි, දැන් අපි මේ සියලුම ආයෝජන එකතු කරලා සමස්ත චිත්‍රයම ටිකක් කිරලා මැනලා බලමු. මේ හැමදේම එකට ගත්තාම රාජ්‍යය ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ කොතනටද කියලා අපිට ලොකු අවබෝධයක් එනවා. අර මිලියන 50ක ආබාධිත දරුවන්ගේ සුබසාධානය, මිලියන 9000ක අස්වැසුම ශිෂ්‍ය දීමනාව, ඊට පස්සේ වෛද්‍ය අධ්‍යාපනයට දෙන මිලියන 11,000 සහ පරිේශන වලට දෙන අර මිලියන 11,500. දැවැන්ත විශ්වවිද්‍යාල යටිතල පහසුකම් ගොඩනගන ගමම්ම අත්‍යවශ්‍යම මානව සුබසාධානයටත් කොහොමද සමබරව මුදල් යොදවලා තියෙන්නේ කියලා මේකෙන් හරිම ලස්සනට පැහැදිලි වෙනවා. අවසාන වශයෙන් අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ බිලියන ගණනක ආයෝජන වලින් අපේ අනාගත ශ්‍රම බලකායට මොන වගේ බලපෑමක් වෙයිද? ඇත්තටම අධ්‍යාපනයේටයි සුබසාධානයටයි වියදම් කරනවා කියන්නේ නිකම්ම මුදල් නාස්ති කිරීමක් නෙවෙයි. ඒක අපේම ජාතියේ අනාගතය වෙනුවෙන් කරන ලොකුම ආයෝජනයක්. ඒ ගැන ගැඹුරින් කල්පනා කරන ගමන්ම අපි අදට මේ විග්‍රහය මෙතනින් අවසන් කරමු.